ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාහට පින්බර වූ සැන්දෑවක් වේවා කියලා මම බොහෝම මෙත් සිතින් පළමුවෙන්ම මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය අසම සම මහා ශාස්ත්‍රෝන් වහන්සේගේ උතුම් ධර්ම දායාදයට හිමිකම් කියන පිරිසක් ලෙසයි අප සියලු දෙනාටම මේ උතුම් අවස්ථා මහිමය මේ විදිහට ජීවිත ගමනේදී මුණ ගැසුනේ එම නැත්නම් සම්මුඛ වුණේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවන්නට මේ සොඳුරු නිමේෂය අප වෙත නොපැමිණෙන්නට තිබුණා. නමුත් සංසාර ගමනේ බොහෝ සෙයින් දුකසේ පාරමී ධර්ම උසුලමින් පැමිණි ගමනේ අවසාන ඵල ධර්මයේ වන සම්මා සම්බුද්ධ රාජ්‍ය සනිටුවන් කරමින් ඒ මහා ගෞතම මුනිවරයාණෝ මේ උතුම් ධර්මය සිරි මුව මඩලින් සත්වග වෙත මහා කරුණා පුරස්සර හදවතින් දේශනා කොට වදාලා පිහිටුවා මතුකොට උඩුකුරු කොට වදාලා. එනිසා එදා මෙදා තුර යුග ගණනාවක් තිස්සේ දෙවි මිනිසුන්ගේ ජීවිතවලට මේ පරමානන්දනීය සැනසීම ලබන්නට භාග්‍යය හිමි වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසෙනකොට සදැහැති කුල පුත්‍රයාගේ හද ගැබ තුල විස්මිත ඥානමය ප්‍රභාවයක් පහළ වෙනවා. ඒ හඳුන්වන්න පුළුවනි සම්මා දිට්ඨිය කියලා. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරයෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය තුල මොනතරම් පිරිසක් වෙත ඒ අමයුරු දහම් කදම්බය රාවගිදී ඇසෙන්නට ඇතිද? ජීවමාන බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට ඒ සදහම් වර්ෂාව වස්තමින් ගම් නියංගම් සිතාරා වැඩි ගමනේදී යමෙකුට ඒ බුදුරජාණන් වහන්සේ තප්පරයක් නමුත් තම පියවි ඇසින් බලමින් තප්පර දෙක තුනක වේලාවක් නමුත් තම පියවි කනින් අමා ධර්මය අසන්නට ලැබුණා නම් එයම ඒ ශ්‍රාවකයාගේ භව ගමනේ අවසානයයි. මඟඵල නිවන් සපතේ උපාදයයි. එවන් පිරිසුන් සිය දහස් කෝටි ප්‍රකෝටි ගණනක් ඒ සොඳුරු ඉතිහාසය තුළදී ශාන්ත නිවන් පුර වැද සැනසුන බවට මේ උතුම් ශාසන ඉතිහාසයේ මිහිරි සතහන් තියෙනවා. මිහිරි ඉතිහාසයක් තියෙනවා අපි සියලු දෙනාටම. එනිසා විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මෙදහම් පද ජීවිතයේ වෙතට පමුණවාගෙන ධර්මයේ සහන් සිහිලස් විඳින්නට අදටත් අපට දෙවන්ත හයියක් එමගින් ලැබෙනවා. එනිසා මේ උත්තම ධර්මය හිස් වූ ධර්මයක් නොවන අතර බොල් වූ ධර්මයක් නොවන අතර ශ්‍රාවකයන්ගේ හද සංතාන වෙත පමුණුවා ඒ ඇසිල්ලේම අමා සහනේ විඳ ගන්නට පුළුවන් ධර්මයක්. ජීවිතයක් ශ්‍රේෂ්ඨ භාවයට පමුණුවන උලාර ධර්මයක්. පුද්ගලයාගේ තරාතිරම කුමක් වුවත් ඔහු සිටිනා තැනින් ඔසවා තබමින් විශේෂයෙන් සංසාර ගමනේ නිමාව සනිටුවන් කරනු පිණිස කෙලෙස් කසලදීන් ගොඩට අරගෙන සදහම් අමා සලිලයෙන් ස්නානය කරවා පුද්ගල සංතානයක් පාරිශුද්ධයේ උපරිමය වෙත යොමු කරන්නට නැත්නම් පාරිශුද්ධයේ උපරිම තැනට නගා සිටවන්නට මේ උතුම් ධර්මා මන්ත්‍රණයට ධර්ම මානසිකාරයට ධර්ම ස්වාධ්‍යායනයට හැකියාව තියෙනවා. ධර්ම දේශනාවට ශ්‍රවණයට එහෙම නැත්නම් විමුක්තායතන සීරසයෙන් මේ ධර්මයේ ස්පර්ශ කිරීම තුළ ඒ කියපු විස්මිත හැකියාව ශ්‍රාවකයාට ඒ ධර්මයේ තුළ අත්විඳින්නට පුළුවන්. ඒ නිසා කොම ගෞරව පෙරදරි සිතින් තමයි මේ ශාසන දායාදය අප විසින් ලබන්නට ඕන. ඒ වගේම දුර්ලභව ලැබෙන දෙයක් බව නිතර සිහි කැඳවීම ඉතාම හොඳයි. හැමදාම නැතෙන කලාතුරකින් ඇසෙන ධර්මයකුයි අද මා මේ ශ්‍රවණය කරන්නේ. ලැබිච්ච මේ ජීවිතේ වුණත් අති දීර්ඝ කාලයක් රඳා නොපවතින අතර කෙටි කාලයකින්
අහවර වෙලා යනවා. ඒ වගේම තමයි ගැටි කාලයකින් අහවර වෙන ජීවිතයේදී මේ ධර්මයේ නුවණින් විමසන්නට අපට කාලය ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. කුඩා කාලයේ මේ දහම් ඇසුණත් ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඉන්ද්‍රියයන් මෝරා මුකුරා පැමිණි කාලවකවානුවේ තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. ජීවිතේ බලවත් දේ සමයන කොටත් අතේ පයේ ශක්තිය නැති වෙලා යනකොට සෑහෙන මට්ටමකට ඔහුගේ කල්පනා ශක්තිය උනත් අඩු වෙන්නට පුළුවන්. ඔය අතර කාලය තුල තමයි අපිට මේ ධර්මය පුරුදු කරන්නට ලැබෙන්නේ. ඒ අතර කාලය තුල නමුත් මේ ජීවිතේ පවත්වා ගැනීම පිණිස ජීවිත සම්භාර පිණිස සෑහෙන වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා. ජීවිතයක් පවත්වන්නට ආහාර සම්පාදනය කරගත යුතුයි. ඒ වගේම වාසස්ථාන වස්ත්‍ර බෙහෙත් ඖෂධ ආදී සම්පාදනය කරගත යුතුයි. ඒ උදෙසා සෑහෙන තරම් කාලයක් මිඩංගු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ජීවිතයට එල්ලවන්නා වූ නේක වැදෑරුම් කරදර තියෙනවා. ඒ වයින් ජීවිතේ පරිස්සම් කරගන්නට ඕන. මේ සමස්තය මත තමයි ඉතුරු වෙන කාලේ තාම කෙටි කාලයක් නිසා මේ ධර්මයේ හැසිරෙන්නට ජීවිතේ හම්බ වෙන්නේ හෝරා ගණනයි. ඇතැම් විට කෙනෙකුට මිනිත්තු ගණනක්වත් නැද්දෝ කියලා හිතෙන්නට පුළුවන්. නමුත් අපට ඒක පේන්නේ නැහැ. මොකක් නිසාද? උදෑසන කාලයේ ජීවිතේට එනවා. හැම දවසකම උදෑසන දහවල රාත්‍රී. ඔය විදිහට දවස් වලින්, සති වලින්, මාස වලින්, අවුරුදු වලින් මේ කාලවකමානු ගෙවි යනකොට මේ උතුම් දුර්ලභ බව අපට වැටහෙන්නේ නැහැ. ඒ ගැන කල්පනා කරන්නට හිත යොමු වෙන්නේ නැහැ. අර ජීවිත හතනට වැසගෙන තියෙන නිසා දහසකුත් එකක් බාධක අතරින් ජීවිතේ දිවෙන නිසා ඒ බාධක ප්‍රශ්න වලට කාලය මිඩංගු කරනකොට හැරිලා බලද්දී සෑහෙන කාලයක් අපතේ ගිහිල්ලා. ඒ වගේම ජීවිත විශාල කාලවකවානුවක් රත්ය ආදුවේ ගිහිල්ලා තියෙනවා. මක් නිසාද ඒක නොදැනම සිද්ධ වෙලා තියෙන බලනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙව් සත්වගත ආමන්ත්‍රණය කරමින් දේශනා කළා. මෙන්න මේ කාරණා නිතර කල්පනාවට ගත්තහම හැම තත්පරයකින්ම මිනිස් ජීවිතයක් ලැබෙච්ච වෙලාවේ මෙලොවට පරලොවට ප්‍රයෝජන ලබන්න පුළුවන්. ශාන්ත නිවන් පිණිසද උපකාර ලබන්න පුළුවන්. මොකන්ද ඒ කරුණු එකක් තමයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. බුදු උපත ලෝකේ දුර්ලභ සිදුවීමක් යන බව හොඳට සිහි කරවන්නට ඕන. අපතතාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණේ අති දීර්ඝ කාලයක් හැමෑමෙන්. පාරමී ධර්ම සපුරාලීමෙන් අනතුරුව මේ මහා භද්‍ර කල්පයේ ගත්තොත් බුදුරජාණන් වහන්සේලා 5 ප්‍රතිමන්විතයි. මේ වෙනකොට මේ කල්පය තුළ බුදුරජාණන් වහන්සේලා 9 පහළම පිරිනිවන් වැඩම කළා. මතු මෛත්‍රී දස බලධාරීන් වහන්සේ නිසකවම ලොව පහළ වෙනවා. නමුත් මේ ගෙවී ගිය බුද්ධ ශාසන 4ේම මේ වෙනකොට මගපල නිවන් ලබා සසරක දුක් නිමා කළායි කියන්නට අපි කාටවත් හැකියාවක් නැහැ. හැබැයි මේ වෙනකොට ඒ උතුම් සපත වෙන්නේ විශාල තරම් හේතුකාරක ධර්ම අපේ ජීවිතවල සම්පූර්ණ වෙලා ඇති. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සාතිශය දුර්ලභයි. මේ කල්පයේ එහෙම බුදුවරු පහළ වුණාට ඉක්ුත්ව ගිය කල්ප කාලාන්තරේ කල්ප 91ක කාලයේ පුරාවටම පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 7 නමයි. ඉක්ුත්ව ගිය සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයේ පුරාවට පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 28 නමයි. මේ වෙනකොට එතනින් එහා පැත්තට ගත්තා කියන්න බැරි තරම් දුර්ලභව පහළ වීමක් තමයි බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම. නමුත් සත්වයාට මේ බව වැටහෙන්නේ නැහැ. වටහා දෙන්නට කියා දෙන්නට සමත් කෙනෙක් ලෝකයේ ඇත්තෙත් නැහැ බුදුරජාණන් වහන්සේ හැර. මේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. ඒ වගේම මනුෂ්‍ය ජීවිතයක ප්‍රතිලාභයේ දුර්ලභයි. මිනිස් ජීවිතයක් හැම සත්වයකටම හැම කාලවකවානුවකම ලැබෙන්නේ නැහැ. සංසාරයේ නැමැති අක්මුල් විරහිත අති දීර්ඝ ගමනේදී මිනිස් ජීවිත ප්‍රතිලාභයක් හිමිවන්නේ ඉතාමත්ම කලාතුරකින්. හැබැයි මිනිස්සු උපන් අපට ඒ පිළිබඳව වැටහෙන්නේ නැහැ. ඒ කර්ම දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියා දුන්න මිසක් වෙන හිතන්නට බතන්නට අවස්ථාවක් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ උපන් අති බහුතරයක් මිනිසුන් ලැබිච්ච මිනිස් ජීවිතයට නිගා දෙන අයුරින් ජීවත් වෙලා තමයි ජීවිතයෙන් වෙන් වෙලා යන්නේ. සාල පව් කන්දක් එකතු කරගෙන.
නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ දුර්ලභ බොදූපතක් සිදවෙච්ච කාල බකවානුවක මිනිස් ජීවිත ප්‍රතිලාභයක් ලැබීම යනු කියන්නට අසීරු තරම් දුර්ලභ අවස්ථාවක් බව. දැන් මිනිස් ජීවිතයක් ලැබුණා විතරක් නෙමෙයි අපට දැස් පෙන්න දෙකන් ඇසෙන ඒ වගේම අංග විකල නොවිච්ච ඒ උතුම් මොහොත ගැලපීලා ආවා. ඒ වගේම සත්පුරුෂ ඇසුරේ අමා ධර්මයේ අසන්නට ඒ සුදුසු යෝග්‍ය අවස්ථාව ගැලපීලා ජීවිතයට මුණ ගැහුණා. ඉතින් එහෙම බලනකොට සංසාර ගමනේම දුර්ලභම කරුණු කිහිපයක් එකට ගැලපෙච්ච එකට යෙදිච්ච අවස්ථාවක් වන නිසා මේ අවස්ථාවේ වටිනාකම උපමානුසාරයෙන් පහදලා දෙන්නටත් අමාරුයි. ඉතින් එහෙම හිතලා ඔබ මේ උතුම් මොහොතේදී තම ජීවිතයේ වෙත අප්‍රමාදී භාවයෙන් පිළිසරණ හදා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නොමැති යුගයක් ගැන ආය කියන්නම දෙයක් නැහැ. පහළ වෙච්ච අමා ධර්මයේ ඇහෙන ශ්‍රාවදිදී දහම් කතා ඇහෙන කාල අවස්ථාවක පවා කොයිතරම් ප්‍රමාදස්ථානීය කරුණු අපේ සිතේ බලවත් වෙනවද? ඒ ගැන හිතන්නට ඕන. අන්නේ කාරණය අලලා තමයි අද මේ දහම් කරුණු කිහිපය දේශනා කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා කාලවකවානුවක සවැත්පුර නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළා. ඒ වැඩ වාසය කරන කාලවකවානුවේ සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුවරයා ඉදි කරලා පූජා කරපු මෙහෙරේ වැඩ සිටියොත් දහවල් කාලයේ වෙනුවෙන් ඒ විශාල විසු සංඝයා පිරිවරාගෙන සවැත් නුවර පිණ්ඩපාතෙත් වැඩම කරලා ප්‍රාචීන ద్వාරයේ නගරයේ නිග්මිලා මිගාර මාතු ප්‍රාසාදයේ වෙත වඩිනවා. මිගාර මාතු ප්‍රාසාදයේ තියෙන්නේ දෙවුරම් විහෙරට බොහෝ සෙයින් නැගෙනහිර දිසා භාගයට වෙන්න. එනිසායි ප්‍රාචීන නගරයේ ප්‍රාචීන ద్వාරයේ නිග්මිලා මිගාර මාතු ප්‍රාසාදයේ වෙත වඩින්නේ. එබැවින්ම මිගාර මාතු ප්‍රාසාදය කියන්නේ විසාකා මහා උවැසිතුමිය සකසා පූජා කරපු යටිමහන් තලාවේ කාමර 500ක නැත්නම් උඩුමහන් තලාවේ කුටි 500ක් යටිමහන් තලාවේ කුටි 500ක් වගේ විශාලම ආරාමයක්. ඒ වගේම ඒ විසාකාවගේ ආරාමේ රාත්‍රී කාලයේ ගත කළෝතින් දිවා විහරණයේ පිණිස ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. එතකොට ඒකට හේතුව තමයි මේ අනාථ පිණ්ඩික මහා සිටුවරයාද විසාකා මහා උවැසියද අතිවිශාල ධනස්කන්ධයක් පරිත්‍යාග කරමින් සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කල්ව පවතිවා යන පරම ප්‍රණීත චේතනාවෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඉදිකොට බුදුරජාණන් වහන්සේට පූජා කරපු ඒ කාරණය. එවැගේම බොහෝ දෙනෙකුට තථාගත බුදු උපත තුළ ඵල ප්‍රයෝජන නිලන්නට අවස්ථාව සලසා දීම කියන මෙන්න මේ කාරණයක් හේතු කරගෙන ඔය විහාර දෙකම අසුරු කරමින් තමයි බුදුරජාණන් වහන්සේ දෙවුරම් මෙහෙරේ වැඩ හිටපු කාලේ නැත්නම් සවැත් නුවර වැඩ හිටපු කාලේ වැඩ හිටියේ. ඉතින් එක්තරා දවසක මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 500ක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන විසාකා මහ උපාසිකාවගේ ඒ මිගාර මාතු ප්‍රාසාදයේ වෙත වැඩම කළා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ යටිමහන්තලාවේ සුවඳ කුටියේ වැඩ ඉන්නවා නම් භික්ෂුන් වහන්සේලා උඩුමහන්තලාවට වඩින්නේ නැහැ. මක් නිසාද? තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කාටවත් එහෙම උඩ තත්ත්වයට නැගලා උඩ තියෙන කුටියක වැඩ ඉන්නවුන් කියලා හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රාසාදයේ යට කුටියේ නැත්නම් යටමහන් තලාවේ සුවඳ කුටියේ වැඩ සිටින නිසා. ඉතින් කොහොම හරි ඒ දවසේ භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් මිගාර මාතු ප්‍රාසාදයේ උඩුමහන් තලාවේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඉදි වෙලා තිබුණ මහර්ග සුවඳ කුටිය වෙත වැඩම කළා. ඒ වගේම වික්ෂුන් වහන්සේලා 500 නමක් ඒ වික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් අලුත පැවිදි වෙච්ච වික්ෂුන් වහන්සේලා. ඒ නිසා 500ක් වික්ෂුන් වහන්සේලා
විගාරමාතු ප්‍රාසාදයේ යට තට්ටුවේ ඒ කුටි 500ක් තියෙන නාන්නේ කුටි වලට වැඩම කළා. ඉතින් මේ සියලු දෙනාම අදුනාගතා ඉමන් ධම්ම විනය මේ ධර්ම විනයට අලුත පැමිණිච්ච අය. සාමාන්‍යයෙන් පැවිද්දෙන් නැත්නම් ධර්ම විනයට අලුත පැමිණිච්ච කෙනෙක් ඉස්සෙල්ලා පැවිදි වෙච්ච බිසුවක් මේ ශාස්ත්‍රයේ සෑහෙන තරම් හික්මෙන්නට ඕන. ප්‍රාතිමෝක්ෂ සංවරයේ හික්මෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරයේ හික්මෙන්නට ඕන. ඒ වගේම ජාගරිකාන යෝගයේ හික්මෙන්නට ඕන. ප්‍රත්‍යසන්නිසිත සීලයේ කල්ැතිවම හික්මෙන්නට ඕන. ඒ අනුපිළිවෙල ශික්ෂණ මාර්ගයේ සෑහෙන කාලයක් පසු කරනකොට තමයි සංසුන් බව ඇති වෙන්නේ. වික්ත විසරද බව ඇති වෙන්නේ. ඒ ආකල්ප සම්පදාව පිහිටන්නේ. ගති වැරදි හිස් ගති පුරුදු වලින් අත මිදෙන්නේ. ඒ වගේම බොහෝ දෙනෙකුට පින් උපද්දවා දෙන පින් තොටමුණක් බවට භික්ෂුවක් නිර්මාණය වන්නේ ගුරු වැසුරේ වැඩිහිටිය ඇසුරේ කාලයක් රැඳිලා ඉන්න ඕන. කුඩා අනුකුඩා ශික්ෂාපද නමුත් ගෞරවයෙන් ආරක්ෂා කරන්නට ඕන. ඉතින් මේ පිරිස නවක භික්ෂුන් වහන්සේලා පිරිසක් නිසා දැන් දිවාසෙයන් සුපිත්වා සායම් උත්තහාය මේ සියලු දෙනා මොකද කළේ දන්නවද? දහවල් කාලේ පින්ඩපාතේ වැඩම කළා පින්ඩපාතේ වළඳලා ඊළඟට දහවල් වරුවේ නැත්තම් දවල් 12න් වගේ පස්සේ හොඳට නිදාගත්තා. ඒකට කියනවා දිවාසෙයන් දහවල් නිින්දට වැටීම කියලා. ඊළඟට දවල් නිින්දට වැටිලා කැමැති වෙලාවක අවදි වෙලා ඒ පිරිස කතා බහ පටන් ගත්තා. දැන් 500ක් දෙනා විවිධ මාතෘකා ඔස්සේ කතා කරනකොට කොයිතරම් ගෘහසාවක් වෙන්නට ඇතිද? ඉතින් කෙනෙක් කියනවා අහං ආවුසෝ කෝසල ගන්නෝ ගණන්. හැබැයි මම අද කොසල් මහ රජතුමාගේ දන්වැටට තමයි පින්ඩපාතේ වැඩි. තව කෙනෙක් කියනවා මම අද අනාථපිණ්ඩික සිටුමාගේ දන්වැටට තමයි පින්ඩපාතේ වැඩි. ඊළඟට කියනවා මෙන්න මේ වාගේ දානයක් තමයි අද හම්බ වුණේ කියලා ඒ අනුභව කරපු කෑම බීම ගැන ඉතින් කතා කරනවා. නානා ප්‍රකාරං ආමිෂ කතං කතෙන්තා. මේකේ ආමිෂ කතා. ඒ කියන්නේ ඔය සිව්පස්සේ ගැනම කෙරෙන කතා. විශේෂයෙන් ගත්තොත් වළඳපු දානය ගැන, තිබුණ ව්‍යංජන ගැන, තිබුණ කැවිලි පෙවිලි ගැන, ඒ ඔක්කොම ගැන වික්ෂුන් වහන්සේලා කතා බහ කරන්න පටන් ගත්තා. මේ කතාව තුළ සිහි මුලා වෙනවනේ කොහොමද? යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න මනම් ආමිෂ කතා කරන්න යනවා අඩුයි ඒව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ තුළ විශාල ශබ්දයක් පැන නැගුණා. උච්චාසද්ද මහා සද්දාහේසොන් කියන විශාල උත්හාණක්. ඒ කියන්නේ 500ක් දෙනා මේ වගේ කතා කරනකොට කොච්චර උත්හාණක් නැගින්නට ඇතිද? ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැන් උඩ තත්ත්වයේ සුවඳ කුටියේ වැඩ සිටියේදී මේ ශබ්දය අහලා මේ බොහෝසාව ඇහිලා තථාගතයන් වහන්සේ මහා අනුකම්පාවෙන් ලෝකානුකම්පාවෙන් ලෝකකට හෙළන මහා කරුණා අනුහසින් කල්පනා කළා ඉමේ මයා සද්ධින් වසන්තාපේවම් පමත්තා. මේ වික්ෂු පිරිස මාත් එක්කමයි වාසය කරන්නේ. එකම විහෙරක. එක විහෙරක ඉඳින්ද මේ විදිහට ප්‍රමාදයටපත් වෙලා අහෝ අයුක්තකාරිනෝ අහෝ මේ පිරිස යුතු වූවක් නෙමෙයි කරන්නේ. යුතු නොවුවක්මයි කරන්නේ. පැවිද්දෙකුට තියෙනවා සිද්ධ කරන්නට ඕන, ඉටු කරන්නට ඕන වත. පැවිද්දාගේ දිවා කාලය, පැවිද්දාගේ රාත්‍රී කාලය නිවනට යොමු කළ පිටින් වාසය කරන්නට ඕන අයුරු බුදුරජාණන් වහන්සේ තාසු පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිතාවදාලා මහා මොග්ගල්ලාන වික්ෂුන් වහන්සේ නැත්නම් මහා මොග්ගල්ලාන මේ අවස්ථාවට පැමිණෙනවා නම් හොඳයි කියලා. මේ සිතුවිල්ල සිතනකොටම මහා මොග්ගල්ලාන රහතන් වහන්සේට ඒ බව දැනුණා. බලන්න බුදු හිතේ ඇතිවන්නා වූ ඒ සිතුවිල්ල ක්ෂණයකින් වැටහුණා මහා මොග්ගල්ලාන ඉර්ධිමතානන්ට. වැටහිලා ඒ මොහොතේදීම ඉර්ධියෙන් ඇවිල්ලා බුදු සිරිපා අභියස වන්දනා කරමින් එකත් පසෙක වාඩි වුණා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මහා මොග්ගල්ලාන ඉර්ධිමතානන්ට දේශනා කළා ඒතේ මොග්ගල්ලාන සබ්‍රහ්මචාරිනෝ පමත්තා. මොග්ගල්ලාන මේ බලන්න මේ සබ්‍රහ්මචාරී පිරිස බොහොම ප්‍රමාදයටපත් වෙලායි කල් ගෙවන්නේ. සාධුනේ සංවේදයෙන් ඒ පිරිස සංවේගයටපත් කරන්නේ. මේ කාබ බීපෝ කෑම බීම ගැන, පඩ පිටාව ගැන, මොන ගැහිච්ච අය ගැන, ආමිෂ කතා, දෙතිස් කතා කරමින් මේ උතුම් කාලය ගෙවා අවසන් කරනවා. ඒක මහ අපරාධයක් නේ. බුදුරජාණන් වහන්සේ සමගම එකම සෙවණියක් යට වැඩ සිටියේදී පවා ක්ලේශ ගතික
අකුසල ගතික, හීන ගතික, මෝහ ගතික අදහස් උදහස් පෙරදරි කරගෙන වචන කතා කරනවා. ඉතින් ඒක බොහොම සෝචනීය තත්වයක්. ඒ නිසා මේ පිරිසට සංවේගය ඇති කරන්න කිව්වා. සංවේගය ඇති කරන්න කියන්නේ ඒක ගැඹුරු කාරණයක්. දැන් අපි කාට වුණත් මේ දිවි මගේ සංවේගයක් තියෙන්න ඕනේ. සංවේගය ඇති කර ගැනීම වෙන තමයි බුදුරජාණන් වහන්සේ ඔය ජීවිතේ නිතරම මෙනෙහි කළ යුතු කරුණු දේශනා කළේ. මම මොහොතක් පාසා වයස්ගත වෙනවා, වැහැරෙනවා, ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා, මරණය කරා සම්ප්‍රාප්ත වෙනවා. ඒ වගේම ප්‍රියමනාප සියලු දේන් වෙන් වෙලා යන තැනට කරුණු යෙදෙනවා. අප්‍රියමනාප දේ සමග මොහොතක් පාසා එකතු වෙනවා. කර්මයේ උරුමය සහ දායාදය කරගෙන කල් ගෙවනවා. මේ තත්වයන් නිතර මුහුණ දෙනවා. අතලෝක ධර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සංසාර ගමන් මගේදී සතර අපායේ දුක් උරුමයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෙලවරන් විද සතර ගමනේ ඇවිදාපු දුර පිළිබඳව වෙනම මේ කරුණු දේශනා කළ මෙන්නම මෙනෙහි කරනකොට තමයි සංවේගය ඇති වෙන්නේ. ඊළඟට මේ ජීවිතේ වුණත් මේ ජීවිතේ පවත්වන්නට සෑහෙන තරම් මහන්සි වෙන්නට ඕන. ඊළඟට යන්ත සිද්ධ වුණොත් සංසාර ඉදිරි අනාගතය කරා යන්න සිද්ධ වෙන්නේ මල් මාවතක ගමනක් නෙමෙයි. මරණය කියන එක සත්වයාට දුකක්. නැවත ඉපදීම දුකක්මක් නිසාද කොතනක ඉපදුණත් ජරා මරණ විතරක් උරුම වෙනවා. ඉපදෙන්නෙම ජරා මරණ හිමි කරගෙන, ඉපදෙන්නෙම වියෝම හිමි කරගෙන. උපත යම් තැනකද විපත ඒ තුලම විද්‍යමාන වෙනවා. ඉතින් ඒ නිසා අන්නේ බඳු ගමනක් තමයි යන්න තියෙන්නේ. ඒ ගමනේ ලාභෙටම ලැබෙන දේ තමයි කඳුල, හැඬීම, වැළපීම, ශෝක වේදනා, දුක් පීඩා ඔය තමයි ලැබෙන්නේ. එහෙම ගමනක් යා යුතු බව සත්වගත වැටහෙන්නේ නැති නිසා ලැබිච්ච ජීවිතය තුළ මුලාවටපත් වෙලා බොහෝ අකුසල කර්ම එකතු කර ගන්නවා. ජීවිතයේ සෑහෙන කාලයක් ගිහිල්ලා බලනකොට කල්ප ගානකින්වත් දිවා අවසන් කළ නොහැකි මට්ටමක අකුසල රාශියක් එකතු වෙලා පහුතැවුන ගමනකින් තමයි බොහෝ දෙනා ජීවිතෙන් වෙන් වෙලා යන්නේ. ඉදපත්පති මේ ලෝකෙත් දුකටපත් වෙනවා. පෙච්චපත්පති පරලෝකෙත් කොහොමද දුකටපත් වෙනවා. කොහොමද දුකටපත් වෙන්නේ? මක් නිසාද? පාපී පුද්ගලයා පෞරස් කරපු කෙනා ඒ පසුතැවීමට උරුමකම් කියනවා. පාපේ හේතුවෙන් පසුතැවෙනවා. ජීවිතය අවසාන කාලයට එනකොට පාපම්මේ කතන්ති. මම පව් කරගත්තා, වැරදි කරගත්තා, අකුසල් කරගත්තා. පුළුවන් කාලේ හිස් වැඩ කළා කියලා විශාල පසුතැවීමක් එනවා. එතකොට දුගතියට ගියපු දවසේ කොහොමද පසුතැවෙන්න සිද්ධ වෙනවා. අන්ත දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වොන්නේ විදියට ජීවිතයේ ආදීනම සම්භාරය කොටින්ම සතර ගමනේ ආදීනම සම්භාරය මෙනෙහි වුණොත් විතරයි පුද්ගලයේ සීලයක් ආරක්ෂා කරන්න, සදහැවතින් බණපදයක් අහන්න, බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරු කරන්න, ඒ ශාසන මාර්ගයේ පිළිවෙත් පුරන්න පෙළඹෙන්නේ සංවේගය ඇති වුණොත් තමයි. එහෙම නැත්නම් මේ ජීවිතයේ ආස්වාදනීය ධර්මයක් කියලා බැලුවොත් මේක සතුටු වෙන්න, කෙලකවටකම් ගන්න සංඝ මණ්ඩපයක් විදියට දැක්කොත් එහෙම මේ පුද්ගලයාට ගෙවෙන තප්පරයක්ම අවාසනාව තමයි කැඳවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන ඉර්ධිමතානන්ට වදාළේ මේ ආධුනික භික්ෂු පිරිස අයුක්තක් කරන්නේ මොග්ගල්ලාන. නොකල යුක්තක් සිද්ධ කරන්නේ. දහවල් කාලේ එහෙමම නිදාගෙන ඉඳලා මුලාවටපත් වෙලා අවදි වෙලා කතා කර ඉන්නේ හිස් කතා. මේ පිරිස සංවේගයේ පිටවන්න. දැන් භාග්‍යවතුන් වහන්සේලා මේ පිරිස සංවේගයේ පිටවන දේ කරන්න නමුත් තථාගතයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේට තමයි මේ කාර්ය බාර කළේ. ඒක බුදුරජාණන් වහන්සේලාගේ ක්‍රමවේදය. ඒක අපට විශේෂ නැහැ. ඉතින් ඒ වෙලාවේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ මොකක්ද කළේ? ඒ මොහොතේම තාවදේව ආපෝ කසිනං සමාපද්දිත්වා ආපෝ කසිනේට සමවැදිලා කරියස භූමියන් තිතම් මහා පාසාදා කරියසයක පමණ භූමි ප්‍රදේශයක පිහිටි ඒ විගාර මාතු ප්‍රාසාදය හරියට නාවං විය මහා වාතු මහා සුළඟකින් මුහුද යන නැවක් සුළු කුණාටුවකින් හොල්ලනවා වගේ කම්පා කරනවා වගේ පාදම් ගොඩගෙන කම්පේසි. සිරිපතුලේ මොග්ගල්ලාණන් වහන්සේගේ සිරිපතුලේ ඇඟිල්ලෙන් කම්පා කළා. ඒ කියන්නේ උලඟට අහුවෙච්ච නැවක් හෙලවෙනවා වගේ ඒ භූමිය නැත්තම් මේ මහා ප්‍රාසාදයේ පිහිටි භූමි ප්‍රදේශයත් එක්කම ප්‍රාසාදය සැලවෙන්න පටන් ගත්තා. දැන් අර පිටිස් කතා කර ඉන්න වික්ෂුන් වහන්සේලා බියපත් වුණා. විස්සරම් කරොන්තෝ ඒ කියන්නේ කෑගසමින් දැන් මරබය ඇති වුණා. වහලේ කඩාවැටෙන්න පුළුවන්, උඩ සත්ව විමට වැටෙන්න පුළුවන්, වඩ බෙතාවම හෙල්ලෙනවා, ආය ගැලවීම
මේ නැත්තම් අත මිදීම පේන මානය කරන එච්චර බයක් ඇති වුණා. සකසක චීවනානි සද්දෙත්වා. තමන්ගේ සිවුරු පාත්‍ර දාලා පැත්තකට දාලා දුවන්න පටන් ගත්තා. චතුෝහි ద్వාරෙහි නික්කමින්තු. ద్వාර හතරෙන්ම නික්මුණා. 500ක් දෙනා කොහොම හරි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව දැන් ඔළුවට කඩාගෙන එන්න කලින් මේ ප්‍රාසාදයෙන් නික්මෙන එක. මෙයාට අමතක වුණා උඩ තට්ටුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකත් අමතක වුණා. දැන් පණ බය ඇති වෙනකොට මර බය ඇති වෙනකොට ඒ මොකක් කල්පනා වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ බේර ගන්න තමයි හිතෙන එක තමයි ආත්ම සංඥාවේ ස්වභාවය. ඊළඟ සක්කාය දිට්ඨියේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ වෙලාවේ මොකද සිද්ධ කළේ? දැන් මේ පිරිස එහෙන් දුවනකොට භගවා තේසං අත්තානං දස්සෙන්තෝ. බුදුරජාණන් වහන්සේ පේන්න සලස්වා මේ පිරිසට. පේන්න සලස්වලා වෙනත් ద్వාරයකින් සුවඳ කුටියට වඩිනවා වගේ පෙනෙන්නට සලස්වුවා. දැන් මේ පිරිසට බුදුරජාණන් වහන්සේ දකිනකොට සෑහෙන්න අර ඇඟට ලේ ඉනවා කියන්නේ දැන් තමයි ඇඟට ලේ ටිකක් වෙනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ. අන්න ඒ වාගේ විශාල අස්වැසිල්ලක් දැනුණා. දැකලා මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ළඟට එහෙම්මෙන් ඉක්මනින්ම දුවගෙන ගියා. දැන් මේ පිරිසට ඕනි මේ ඇති වෙලා තියෙන මේක භූමිකම්පාවක් වගේ දෙයක් නේ. මහ විශාල කම්පනයක්. ඒකෙන් බේරෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන ඉර්ධිමතානන්ත කියලා තමයි ඒ පිරිස සංවේගයට එලෙසින්පත් කළේ. දැන් අර කතා බහ මුකුත් නැති වුණා. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේගේ පිරිපාකට සියලු දෙනාම එකතු වුණා. ඇවිල්ලා සිරිපා වන්දනා කරලා දෙවුලන ගතින් යුතුව බොහොම බයපත් වෙලා කවුරුවත් දැන් වචනයක්වත් කතා කරන්නේ නැහැ. ගල් ගැහිලා ඉන්නවා සියලු දෙනාම. බුදුරජාණන් වහන්සේ දෙස අත් දෙක ඔසවාගෙන වැඳ නමස්කාර කරලා බොහොම සංසුන්ව ඉන්නවා. දැන් බලන්න බුදු කෙනෙකුගේ මහා කරුණාව. ඒ වගේම ඒ ඉර්ධිමතානන් වහන්සේගේ මහා මොග්ගල්ලාණන් වහන්සේගේ අනුකම්පාව. එහෙම යුගයක් මේ බුද්ධ ශාසනයේ තිබුණා. ඉතින් කොහොම හරි එහෙම හරි පිහිටක් ලබා ගන්න මේ පිරිසට විශාල වාසනාවක් තිබුණා. ඒ පිරිස ප්‍රමාදයටපත් වෙලා ඉන්න මොහොතේදී ඒ විදිහට සංවේගයක් ඇති කරලා හරි බුදුරජාණන් වහන්සේ වෙත යොමු කරලා යෝනිසෝ මනසිකාරී යෙදෙන්නට එහෙම පෙළඹවීමක් කරන්න ඒ පෙළඹවීම ලබන්න මේ පිරිසට පින තිබුණා. කාටද මේ 500ක් භික්ෂු පිරිස. මේ පිරිස සංසාර ගමනේ කුසල් දහම් සම්පාදනය කරලා මුලා වූ මාර්ගවල යන උදවිය සම්‍යක් මාර්ගයට පමුණවන්නේ නැති. ඒ කියන්නේ ලෝභයෙන් මතුරු කමෙන් කලගෙවපු උදවිය දානේ සමාදන් කරවන්ට ඇති. දුස්සීල කමේ එහෙම නැත්නම් දුස්සීල කම නැමැති කිරුටේ ගිලී හිටපු උදවිය සිල්වත් කරන්ට ඇති. මම්මුලා වෙලා යන උදවිය සම්මා දිට්ඨියට පමුණවල ධර්මයේ හසුරවන්ට ඇති. දුස්චරිත කරපුව දුස්චරිතෙන් අතමුදවා ගන්නට මඟ පෙන්වන්නේ ඇති. ධර්ම දාන ආදී සිද්ධ කරන්නේ ඇති. අසත්පුරුෂ ගමනට යන අය සත්පුරුෂයන් වෙත පමුණවන්ට ඇති. අනර්ථයේ යෙදෙන අය අර්ථයේ වෙත පමුණවන්නේ ඇති. ඒ පුණ්‍ය බලය නිසා තමයි මේ විදිහට Tamanට පිහිටක් ලබන්න වාසනාව හිමි වුනේ. ඒ සත්‍ය කාටුණා දැන් අද මේ බණ පදයක් ඇහෙන්නේ වුණා අපම සංසාරෙ දෙන්න කරපු කුසල ධර්මවල විපාකානිසංස අවස්ථාවක් හැටියට තමයි මේ අමා ධර්මයේ ඇසෙන්නේ. ඒ නිසා මේක අපි පෙර සංසාරේ බොහෝ පින් කරන ලබපු අවස්ථාවක් බව හිතට ගන්න ඕනේ. ඉතින් කොහොම හරි මේ පිරිස බුදු සේපා පිළිවැරුවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අසා වදාලා කිම් භික්ඛවේ බිහිපත්ත මහණෙනි නුඹලා මොකටද මේ බය වෙලා තියෙන්නේ? දැන් හොඳටම බය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ පිරිස එහෙලාම කියනවා අයම් භන්තේ නිගාරමාතු ප්‍රාසාදෝ කම්පිතෝ. ස්වාමීනි මේ නිගාරමාතු ප්‍රාසාදයේ මේ මහා විහෙර කම්පා වුණා, සෙලවී ගියා, ගොගුරා ගියා. උලඟට අහුවෙච්ච මහා මුහුදේ පුලිකුණාටුවකට අහුවෙච්ච නෞකාවක් වගේ දෙදරා කම්පා වුණා කියලා. අනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ජානාත භික්ඛවේ කේන මහණෙනි නුඹලා දන්නවද කවුද මේ නිගාරමාතු ප්‍රාසාදයේ ඔය විදිහට කම්පා කළේ කියලා? නජානාම භන්තේ. ස්වාමීනි අපි ඒ ගැන දන්නේ නැහැ, කවුද කම්පා කළේ කියලා දන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා තුම්හාදිසානම් භික්ඛවේ මුත්තස්සතින අසම්පජානානං පමාද විහාරේන සංවේග ජනනත්තං මොග්ගල්ලානේන කම්පිතෝ. ප්‍රමාදයටපත් වෙලා දෙතිස් කතාවලදී සිටින සිහිමුලා වූ නුඹලාට සිහිය උපද්දවාදීම පිණිස සහ සංවේග ජනනය කරවීම පිණිස මොග්ගල්ලාණන් විසින් තමයි ඔය ප්‍රාසාදයේ කම්පා කළේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ
දේශනා කරලා ඒ විදිහට සිරිමෝ මල්ලින් වෙතදේ පිළිබඳව කරුණු පෙන්මාලා ඉනිබ්බිතිව දේශනා කරනවා මහණෙනි ප්‍රමාදයටපත් වෙලා වාසය කරන්ට එපා. උත්තහත නිසීදත කෝ අත්හෝ සුපිතේනබෝ මහණෙනි ඔය කෙලෙසුන්ගෙන් ආතුර වෙලා නින්දට වැටිලා නින්දේ කල් ගෙවන්නට එපා. උත්තහත ඝටත වායමත මා කුසීකා හෝත කම්මැලි වෙන්නට එපා. කම්මැලිව කල් ගෙවන්නට එපා. දැන් මේ කියන්නේ කෙලෙස් කබන වීරයක් නැතුව කම්මැලිව වාසය කරන්නට එපා කියන එකයි. උත්තහත නිසීදත පල්ලංකං ආභුජිත්වා කම්මද්ධානාන යෝගත්ථාය නිසීදත පරයන්කයක් පළඟක් බැඳගෙන කමතහන් වැඩිම වශයෙන් වාඩි වෙන්න. හිස් කතා කරන්න වාඩි වෙන්න එපා. කෝ අත්ථෝ සුපිතේනවෝ කෝ තුම්හාකං අනුපාදා පරිනිබ්බානත්ථාය පබ්බජිතානං සුපිතේන අත්ථෝ සසර දුකින් අත මෙදෙන්න පිරිනිවන් වැඩ සැනසෙන්න පැවිදි වූ නුබලාට ඔය හිස් වූ කෙලෙස් නින්දෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? සහිසක්කා සුපන්තේන කෝටි අත්ථෝ පාපුනිතෝ නින්දට වසඟ වුණාම නින්දට බිලි වුණාම කිසිම උත්තමාර්ථයක් ලබන්නට බෑ. ඔබට වීර්යය කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ආතුරානං හිකා නිද්දා සල්ල විද්ධාන රූපතං ඒ බණපදයේ ගාථාවේ පදේ තේරුම තමයි යත්‍රත නාම අප්පකේපි ශරීරප්පදේසේ උත්ථිතේන සක්කුරෝකාදීනා රෝගේන ආතුරාණ. ඊටන්න මේ ශරීරයේ ඇසේ වේවා කනේ වේවා දත්වල වේවා වේදනා හට ගන්නවා. ඊළඟට මේ හන්දි වල වේදනා හට ගන්නවා. මස් වැදලි වල වේදනා හට ගන්නවා. මේ ශරීරයේ විශේෂ වේදනා කඳේ බඩේ වේදනා හට ගන්නවා. නොඑක් රෝග නිසා. එතකොට මේ වේදනා හට ගැනීම තුළ ඒ වේදනාවෙන් මිරිකෙනකොට පුද්ගලයෙකුට සුවසේ නිදා ගන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි හිතමුකෝ මේ ශරීරයේ යටිපතුල් වල හරි වෙන යම් තැනක හරි ඒ යකඩ උලක් හරි එහෙම නැත්නම් විරාගීය සත්වයකගේ නැත්නම් මැරීගේ සත්වයකගේ ඇටකටු ආදියක් පෑගිලා ඒ උලක් හරි එහෙම නැත්නම් ඔය ගවයෙකුගේ අංගක කොටසක් හරි ශරීරයේ ඇනුනට පස්සේ ඒ උල ඇඟ ඇතුලේ තියෙනකම් බෙහෙත් කරලා ඒ උල අයින් කරලා ඒ තුවාලේ සනීප වෙනකම් විශාල වේදනාවක් ඇති වෙනවා. උලකින් ඇනුම් කහපුවාම ඇතිවන වේදනාව කොටෙක්ද කියලා හිතන්නට පුළුවනි. මැස්සෙක් මඳුරෙක් විදිනකොට කොයිතරම් ගොඩාවක් වේදනාවක් අපට දැනෙනවද? ඉතින් එහෙම වෙකේ අර වගේ උල්ලක් ඇනුනට පස්සේ ශරීරයේ ඇතිවන වේදනාව පිළිබඳව බොහෝ අත්දැකීම් අපි කාට උනත් තියෙන අපේ කකුල් වල උනත් උල් මුල් ඇනිච්ච වාර, නියපොතු ගැලවෙච්ච වාර, පීරිච්ච වාර, ඒ වගේ ලැබිච්ච වේදනා අපි හැමෝටම අත්දැකීම් තියෙනවා. එතකොට සුවසේ නිදා ගන්නවත් බැහැ. නිින්දක්වත් හරියට ලබන්න බෑ. වේදනාවෙන් අවදි වෙනවා. වේදනාවෙන් කෙඳිරි ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදියට දැන් ඇඟේ මුලක් කරුණාම ඒම වේදනාවෙන් නිින්ද යන්නේ නැහැ. ඒ වගේම සකල චිත්ත ශරීර සංතානම් භංජිත්වා මුළු චිත්ත නැත්නම් සිත නැමැති ශරීරය බිඳගෙන උප්පන්නේහි නානා ප්‍රකාර කෙලෙස් රෝගෙහි ආතුරානන්හි උපන්නා වූ නේකාකාර කෙලෙස් රෝගයන්. ඒ කියන්නේ සිත නැමැති කය බිඳගෙන රාග උල, දේශ උල, මෝහ උල වගේ දේවල් ඇනිලා තියෙන්නේ කානිද්දා මොන නින්දක්ද? දැන් මේ හදවත තුල රාගයේ පවතින තාක්, දේශයේ මොහොයේ පවතින තාක්, වේප ධර්ම පවතින තාක් අර ශරීරයේ සිදුරු වෙලා යන උල්ලනුම් පහර කෑවට වඩා වැඩි ආදීනමයක් බිහිසුණු බවක් විපාක ප්‍රමාණයක් අනාගතයේ ඇති කරලා දෙනවා. දැන් මේ ජීවිතේ උලක් ඇනුනහම ශරීරයේ ලැබෙන වේදනාව මේ ජීවිතේට විතරයි. ටික දොරකින් ඒ වේදනාව නැති වෙලා යයි ලෙඩේ සුවපත් වෙනවා සමගින්. හැබැයි රාග දේශ මොහ ආදී පාපී උල් ඇනියති පුඤ්ඤලයාගේ අද සංතානිය තුල ඒ තුල පහළවන්නා වූ අකුසල චිත්තෝත්පාද ප්‍රමාණය මුල් කරගෙන මතු යුග කීයක් නම් කල්ප කීයක් නම් ජරා මරණ දුකට සතර අපා දුකට මුහුණ දෙන්නට සිද්ධ වේද කියලා කාටවත් කියන්න බෑ භාග්‍යවතුන් වහන්සේට හැර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාග සල්ලාදෙහි පංචහි සල්ලේහි අන්තෝ හදයම් අවිසය විද්ධත්තා සල්ල විද්ධාන රූපතා. රාග ආදී උල් වලින් නැත්නම් රාගය ආදී උල් වලින් අභ්‍යන්තරයට ඇනිලා අතුල් හදවතට පිවිසෙලා ඒ කෙලෙස් උල් වලින් පහර කාලා ඉන්න නුඹලාට
මොන නින්දක්ද? ඒකයි දේශනා කළේ ආතුරාණං කානින්දා. සල්ල විද්ධාන දුප්පතං. කෙලෙස් පොල් වලින් පහර කාලා සිටියේදී මොන නින්දක්ද? අර සංවේගයටපත් වෙච්ච විසුණු මහන්සේලාට මේ ආත්මයන්මත් බණපදේ මේ විදිහට දේශනා කරනවා. ඒ විදිහට දේශනා කරලා ඊළඟ ගාථාවෙන් දේශනා කරනවා උත්තහත නිසීදත දල්හං සික්ඛත සම්පියා මාවෝ පමත්තේ විඤ්ඤාය මත්තු රාජා අමෝහිත පසාහුති. නුබලා නැගිටින්න පරයන්කයක් බඳගෙන වාඩි වෙන්න කෙලස් නින්ද පහසු වෙලා ඉන්නට එපා. කෙලස් නින්දේ කල් ගෙවන්නට ලැබෙච්ච උතුම් අවස්ථාව කැප කරන්නට එපා. කාලෝ පදුජ්ජිතෝ අවදි වෙලා ධර්මයේ හැසිරෙන්නට මේ කාලයයි. මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යය. මේ උත්තම භ්‍රමචර්යාව උත්තම සරසීම ඒක පිළිබඳ විවරණ බොහෝම තියෙනවා. ඇගීම් බොහොම තියෙනවා මේ උතුම් ධර්මයේ තුල. සත්තා සම්මුඛී භූතෝ බුදුරජාණන් වහන්සේ නුඹලාට සම්මුඛ වුණා. දැන් කාටද මේ දේශනා කරන්නේ? අර තැතිගත්තා වූ භික්ෂූන්ට. නුඹලාට බුදුරජාණන් වහන්සේ මේ සම්මුඛ වෙලා ඉන්නේ. හිතෝ කුබ්බේ පනවෝ දීඝරත්තං සුත්තං. මහණනි මීට කලින් දෙවිච්ච සංසාරයේ නුඹලා බොහෝ කල් නිදා සිටියා. කොහෙද නිදා සිටියේ? ගිරිසු සුත්තං. කඳු හෙල් ගිරි සිකර අතර සර්පයෝ පිඹුර වගේ සත්තු වෙලා නිදාගෙන හිටියා. නදීසු සුත්තං. ඒ වගේ නැලේ දොලේ ගංගාවේ මුහුදු වල වතුර අභ්‍යන්තරයේ මත්ස්‍යෝ වෙලා නිදාගෙන හිටියා. සමේසු සුත්තං විසමේසු සුත්තං. තම විසම භූමි වල නිදාගෙන හිටිය ඒ සත්වයන් බවට පත් වෙලා. රුක්කග්ගේ සුපි සුත්තං. ඒ වගේම ගහකොළ අතර අතු වල නිදාගෙන හිටිය කුරුල්ල වගේ පක්ෂීන් වෙලා. අදස්සන ආර්ය සත්‍යාන. එහෙම නිදා සිටින්නට සිද්ධ වුණේ අදස්සන ආර්ය සත්‍යාන. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතු කරගෙනයි. තස්මා තස්සා නිද්දාය අන්ත කිරියත්තං. එනිසා ඒ ක්ලේශ නිද්‍රාව ඒ සංසාරේ සතර අපායට වැටලා කලගෙවපු ඉතිහාසය නැත්නම් ඒ සතර අපායේ උරුමය අවසන් කිරීම පිණිස උත්තහත නැගිටින්න නිසීදත පරයන්කයක් බඳගෙන වාඩි වෙන්න දල්හන් සික්ඛත සංඛ්‍යා. ඊතා දෙඩි ලෙස සාන්තිය පිණිස හික්මෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාන්තිය කියලා කිව්වා මේ ශාන්තිය කියන්නේ නිවනට නමක්. ඒ පිළිබඳව මේ අර්ථ කතාවේ ධර්මපරයය විස්තර කරනවා. අච්ඡන්ත සම්ති, තදංග සම්ති, සම්මුති සම්ති කියලා ශාන්තියේ අවස්ථා තුනක්. අච්ඡන්ත සම්තිය කියන්නේ අමා මහ නිර්වාණයට නමක්. ක්ලේශ පරිණි සියලු කෙලෙසුන් ප්‍රහීන වීමෙන් ලැබෙනා වූ ඒ උත්තම නිර්වාණ පරමාර්ථයට නමක් තමයි අච්ඡන්ත සම්තිය කියලා කියන්නේ. ඒ වගේම තදංග සම්තිය කියලා කියන්නේ ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා කෙලෙසුන් යටපත් කරගෙන ඒ පින්කම් වල ඒ කුසල ධර්ම වල හැදෙනකොට ඒ කෙලෙසුන්ගෙන් වෙන්වීම වශයෙන් ලැබෙනා වූ ශාන්තිය නැත්නම් විපස්සනාව කියලා කියන්නත් පුළුවන්. විපස්සනාවේ හැසිරීම වශයෙන් විපස්සනා වඩනකොට කෙලෙසුන් ඈත් වෙලා පවතිනවා. අන්නේ මොහොතේ දැනෙනා වූ ඒ උත්තම සාපතට කියනවා තදංග සාන්තිය කියලා. කොටිම විපස්සනාව. ඊළඟට සම්මුති සම්ති කියලා කියන්නේ ඔය පුද්ගලයෝ ලෝකේ මෙන්න මේ දිව්‍ය ලෝකයට ගියොත් මෙන්න මේ ධර්මතලයේ විමානයට ගියොත් මෙන්න මේ තැනකටපත් වුණොත් ඒක තමයි සදාතනික නිවීම කියලා විවිධ දෘෂ්ටීන්ට පැමිණෙනවා. අන්නේකට ගන්න පුළුවන් සම්මුති සාන්තිය. ඒකෙන් ඇති වැඩක් නැහැ. ඊළඟට තදංග සාන්තිය විපස්සනා වේ තුලින් තමයි අච්ඡන්ත සාන්තිය වෙත ප්‍රියමන් කරන්නට තියෙන්නේ. ඒකයි දල්හං සික්ඛත සාන්තිය. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිර්වාණය නැමැති සාන්තිය පිණිස. තස්මා නිබ්බානත්තං දල්හං සික්ඛත. නිවන පිණිස දැඩිව හික්මෙන්න. ඒක ස්වල්ප හික්මීමකින් අල්පෝත්සාහයෙන් කොහොමද ලබන්නට බෑ. අතිපිල පරක්කමා හොත්වා සික්ඛත. ලිහිල් නොවූ වීරියක් ඇතිව හික්මෙන්න. ලිහිල් නොවූ වීරියක් ඇතිව හික්මෙන්න. ලිහිල් වීරියකින් හික්මලා හරියන්නේ නැහැ. දවසක් පරියන්ඛයක් කරන භාවනා කරන ආය ප්‍රතිගානකින් ඒ දේ කරන්නේ නැහැ. එහෙම නෙමෙයි. අඛණ්ඩ වේදේ කරන්න ඕනේ. ගුරු ඇතුලේ රැඳී සිට කරන්න ඕනේ. අනුන් කළ කී දේ හොයන්නේ නැතුව අනුන් නොකළ නොකී දේ හොයන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ දෙස බලාගෙන ඒ දේ කරන්න ඕනේ. එහෙම නොකළොත් මොකද වෙන්නේ? අර ගාථාව දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මාවෝ පමත්තේ විඤ්ඤාය මත්තු රාජා අමෝහයිත. නුඹලා පමා වුණාට පස්සේ ඒ බව දැනගෙන මායාවේ වසංගයට නුඹලාපත් වෙනවා. බලන්න මනතරම් අනුකම්පාවකින් කරුණාවකින් මේ පිරිසට මේ කරුණ පෙන්වන්නේ. මාවෝ පමත්තේ විඤ්ඤාය. ප්‍රමාදෝ නුඹලාගෙන දැනගෙන මායා ඔහුගේ වසංගයට නුඹලා ගන්නවා කියන එකනේ. මායා දැනගන්න පමත්තායේත් මේ පිරිස දැන් හොඳට ප්‍රමාදයටපත් වෙලා ඉන්නේ. කෙලෙසුන්ගෙන් නැහැවිලා ඉන්නේ මගේ වසංගේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාතත් වසංගතද
ඒවං වසානුගේ කරොන්තෝ මා අමෝහ ඉත්ත ඔහුගේ වසඟයට යන හේතු එකතු කරන්න එපා. මහා අනුකම්පාවකින් මහා පිහිටකින් තමයි එලෙසින් දේශනා කරන්නේ. ඉතින් දේශනා කරනවා යාය දේවා මනුස්සාත් සිතා පිද්ධාන්ති අත්තේක. තරතේතං විසත්තිකං කනෝ ගෝමා උපත්තකා කනාතේතාය සෝචන්ති නිරයම් හි සමස්තිතා. දේශනා කරනවා යාය දේව මනුස්සාය සිතා පිද්ධාන්ති අත්තේක. දෙවියෝද මිනිස්සුද දැන් සාමාන්‍යයෙන් ගතුල් සාමාන්‍ය දෙවියන් සාමාන්‍ය මිනිසුන් ගත්තාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒ ආරම්මණයන් තුළ ලැබෙනා වූ සාත මිහිරි සුවය බලාපොරොත්තුෙන් තමයි දෙවි මිනිසුන් කල් ගෙවන්නේ. ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා ලැබීමේ අපේක්ෂාව, ලැබීමෙන් ලැබෙන සතුටේ අපේක්ෂාව, ඒ ලෝභ මූල තුළ පහළවන්නා වූ ඒ සැප වේදනාව නැවත නැවත ලැබීමේ අපේක්ෂාවෙන් යුතුව ඒවට ඇලී ගැලී නියලී තමයි සාමාන්‍යයෙන් දෙවි මිනිසුන් වාසය කරන්නේ. එතකොට ආන්නේ කියපෝ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන පස්වදෑරුම් තණ්හාව තරත සමතික්කමත ඒ ඉක්මවා යන්නේ තරණය කරන්න. ඒ නොයෙක් විෂයන්හි පැතිර ගිය ඒ තණ්හාව එහෙම නැත්නම් ඒ ලෝභය මුල් සහිතව උදුරා අයින් කරන්න. එහෙම බුදුරජාණන් වහන්සේ තරතේතං විසත්තිකං කියලා දේශනා කළේ. ඒ කියපු රූප රාග, ශබ්ද රාග, ඒ ගන්ධ රාග ඒ පිළිබඳව මේ විස්තර වශයෙන් කියා දෙන ඒ ප්‍රභේදගත තණ්හාව දුරු කිරීම පිණිසම පිළිපදින්නේ. ඒසන්හි අයමේව රූපෝ කනෝ අතික්කමති. එතකොට හැම දෙයකටම මේ උත්තම නිමේෂය තමයි ප්‍රයෝජනවත්ම නිමේෂය. කෙලෙස් සතනින් ජය ගන්නට, කෙලෙස් සතනින් සංසාර දුකෙන් මත මිදීම පිණිස කෙලෙස් සතනට මුහුණ දීන ජය ගන්නට අවශ්‍ය වමනා සුදුසු සියලුම කරුණු ගැළපෙච්ච තැන තමයි මේ උත්තම නිමේෂය. අර මුලින් කියපු සම්බුද්ධ ශාසනයේ මිනිස් ජීවිතය බිහිරි නොවූ කන් නැති බව, සත්පුරුෂ ඇසුර, සදහම් රාවය ඇසෙන බව, යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට පුළුවන් බව, පුංගල ඍතු, ඒ වගේම භෝජන, ධම්ම ශ්‍රවණ ආදී සප්පාය මේ ඔක්කොම ලැබෙන වෙලාවට මේ දේ කරගන්න පුළුවන්. විශේෂයෙන් පැවිදි ජීවිතයක් ලැබෙච්ච වෙලාවේ තමයි ඉහළින්ම මේ ඔය කියපු තණ්හාවේ මුල් උදුරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දේශනා කළා කනෝ වෝමා උපච්චක මේ ක්ෂණය ඉක්මලා ගියොත් මේ උතුම් අවස්ථාවේ ඉක්මලා ගියොත් තුම්හාකන් සමන ධම්ම කරන කනෝ මා අතික්කමි. මහානදම් පුරන් ලැබිච්ච මේ සොඳුරු අවස්ථාවේ ඉක්මලා ගියොත් ආය ලෙහෙසි වෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවක් උදාපත් කර ගන්නට. යේච ඉමං කනං අතික්කමන්ති. කවුරු හරි කෙනෙක් ලෝකයේ මේ උතුම් සොඳුරු අවස්ථාව ඉක්මවා යනවා නම් දේශනා කළා කනාතීතායි සෝචන්ති නිරයම්මි සමප්පිතා. නිරස්සාදත්තේන නිරේසංිතේ සතු බිදේපි අපායේ පතිත්‍ිතා අක්කතං වතනෝ කල්යාණන්ති ආදිනානයන සෝතන්ති. නිරේ වැටුණට පස්සේ අහෝ මම යහපතක් කළේ නැහැ. අවස්ථාව මුණ ගැහුණා යහපතේ හැසිරෙන්න. අවස්ථාව මුණ ගැහුණා ධර්මයේ අසන්න. අවස්ථාව මුණ ගැහුණා ධර්මයේ පුරන්න. අවස්ථාව මුණ ගැහුණා ධර්මයේ තිතකය වචනේ පිහිටුවන. නමුත් නොසලකා හිටියා. බුදුගුණ බුදුබණ ඇහෙද්දී කන් දෙක නොපිටට හැරෙව්වා. බුදුබණ බුදුගුණ ඇහෙද්දී බිහිරි වූවන්සේ කල් ගෙව්වා. දැන් මේ විපත මට හිමි වුණා කියලා මේ අවස්ථාව මගේ නිච්ඡාය ශෝක කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න කනාතීතය සෝචන්ති නිරයම්මි සමප්පිතා. ඔය නිරේ වැටිලා සත්‍යය දුක් විඳින හැටි විලාප තබන හැටි. ඔය ප්‍රේත වස්තු වගේ ධර්ම ග්‍රන්ථවල නැත්නම් ඒ ධර්ම පරයායන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා එතෙන්ට වැටුණාම ශෝක කරලා මේ ශෝක කරලා පසුතැවිලා එව නැත්නම් ශෝකයෙන් හඳනගලා කාට හේන්නද කවුරු පිට වෙන්නද? පිට වෙන්න කෙනෙක් ඒ වෙලාවේ නැහැ. ඒ පිට වෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා දේශනා කළා පමාදෝ රජෝ පමාදානුපතිතෝ රජෝ අපමාදේන විජ්ජාය අබ්බහේ සල්ලමත්තුන. අර පිළිස දැන් බයපත් වෙලා බොහොම තැති ගැනීමට පත් වෙලා ඉන්න මොහොත දැන් මේ කියන බණපද ඔක්කොම හිත ඇතුළට කාලා දෙනවා. මේ උතුම් දහම් පාඩම උගන්වා වදාරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ උපක්‍රමය මොග්ගල්ලාන ඉර්ධිමතානන්ත කියන පාවිච්චි කළේ. දැන් ඒක බොහොම සාර්ථක වුණා. පිළිස වඩාත් වැඩි අවධානයකින් උනන්දුවකින් සිරිමුව මඩලින් පිට වෙන සෑම වචනයක්ම ගෞරවයෙන් ග්‍රහණය කළා.
ගෞරවයෙන් හිතට ගතාවට ගියාට නෙමෙයි. ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ පිරිසට උත්සාහය ඇති කළා. උත්සාහෙත්වා සංවේගයත්වා උත්සාහය ඇති කරලා සංවේගය ඇති කරලා මේ සියලු දෙනාම අප්‍රමාදයේ යොදවමින් පමාදෝ රජෝ කියන ඔය අන්තිම ඔය ධර්මපරයය අන්තිම ගාථාව උත්හාන සූත්‍රයේ අන්තිම ගාථාව දේශනා කළා. පමාදය කියලා කියන්නේ සංක්ෂේප වශයෙන් සති විප්පවාසය. සතියෙන් වෙන්ව වාසය කිරීමට කියනවා ප්‍රමාදය කියලා. අකුසල චිත්තෝත්පාදේම කියලා කියන්නට පුළුවන්. සෝ චිත්ත කෙලමනත් වෙන රජෝ. ඒ ප්‍රමාදය සිත කෙලුටු කරනවා කියන අර්ථයෙන් රජසක් දුහිල්ලා දුමාරය. තම් ප්‍රමාද මනුපතිතෝ ඒ ප්‍රමාදයට අනුව වැටිච්ච කෙනා ප්‍රමාදය තුලම ගිලී යනවා. නයි කදාචි ප්‍රමාදෝ නාම රජවාති. ප්‍රමාදය කියලා අමුතු දුමිල්ලක් අමුතු දුමාරයක් නෑ. එහෙනම් මොකක්ද දේශනා කරන්නේ? ධර්මයේ හැසිරෙන්නට ලැබිච්ච අවස්ථාව මගහැරලා දානවා. ආන්නේ මදහසක් විතර ගන්න ප්‍රමාදය කියන්නේ ඒකයි. ධර්මයේ අදම පිරිය යුතු සීලය, අදම සම්පාදනය කළ යුතු සමාධිය, මේ ඇසිල්ලීම වැඩි මනා විපස්සනාව. එන්නේ මගහැරලා දාලා ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටහර්මයන්ගේ රසය හොයා කාමුකත්වයට හිත බැස ගන්න සලස්වනවා. ඒ තුළ ශික්ෂාපද මිදෙන්නට සලස්වනවා. ඒ වගේම කුසල් දහම් උපද්දවා ගන්න තියෙන ඇසිල්ල ඒ අවස්ථාව නිරපරා ඒ කියන්නේ ඒ අවස්ථාව මගහැරලා දානවා. බොහොම සාහසික ලෙස තමන්ටම තමන් සතුටෙක් වෙමින් මගහැරලා දානවා. ඒ පිළිබඳව මේ ධර්මපරයය විස්තර කරනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දහරාතාවමය පත්‍යාඥානිස්සාම අපිට තව කාලය තියෙන තාම අපි තරුණයි. තාම අපි ගොඩාක් කාලය ගත කරන්නේ. ඒ නිසා කුඩා කාලේ මේ තරුණ කාලේ කෙලිදෙලෙන් කල් ගෙවන්න. වයසට ගියාට පස්සේ ඇසෙල්ලම් කරන්නට බෑ. වයසට ගියාට පස්සේ මේ දේවල් කරන්න බෑ. නිසා මේ අපේ බය හයිය තියෙන කාලේ තමයි දුවල පැනලා කෙලිදෙලෙන් ගත කරන්න ඕනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒකල ඒ විදිහට හිතලා තමන්ගේ ජීවිතයේ සැදෑ කාලයක් වෙනවා මේ තරුණ කාලයේ කෙවිලා ගියාට පස්සේ සැදෑ කාලයක් දක්වා ජීවත් වෙනවා කියලා ජීවිතය ගැන විශ්වාසයක් තියෙනවා. ඒකෝට එහෙම විශ්වාසයක් තිබුණාට වැඩක් නැහැ. ඇතැම් විට තරුණ කාලයේම ජීවිතය අවසන් වෙන්නට පුළුවන්. දහර කාලයේ පිහි පමාදෝ රජෝ. කුඩා කාලයේ ප්‍රමාදයටපත් වුණත් ඒ ප්‍රමාදය මහා දෝවිල්ලක් දුමාරයක් වගේ. වටපිටාවම වසා දමනවා. මධ්‍යම කාලයේ පිටහෙර කාලයේ ජීවිතයේ මැදි වයසේ වෙන්න පුළුවන්. ජීවිතයේ මහලු කාලේ පැවිද්දෙක් ගත්තොත් පැවිදි මුල් කාලේ ප්‍රමාදයටපත් වුණා ප්‍රමාදයමයි. මැදි වියේ ප්‍රමාදයටපත් වුණත් එහෙමයි. අපි තමකෝ උපසම්පදා වෙලා දසවක් පිරුණාට පස්සේ හැට ප්‍රමාදයටපත් වෙනවා. ඒ ප්‍රමාදයටපත් වීමක්ම තමයි. පමාදානු පතිතත්තා මහරජෝ සංකාර කූටෝ ඒව හෝති. මේ මුල්ම කාලේ ප්‍රමාදයට වැටුනම දැන් හිතමුකෝ පැවිද්දෙක් ආධුනික වශයෙන් ඉස්සෙල්ලාම දැන් මේ පිරිසත් ඉස්සෙල්ලාම පැවිදිච්ච පිරිසක් නේ. පැවිද්ද බොහොම ආගන්තුකයි ඒගොල්ලන් තාම. පැවිද්දේ ආධුනිකයෝ. ඒ පිරිස ඒක නිසා තමයි අර නොකලමනා කතා කළේ. වැරදි විදිහේ හිස් කතා කර කල් ගෙවුවේ. ඉතින් ඒ නිසා ඒ විදිහට හිස් කතා කර මුල් අවස්ථාවේ පටන් එකට හුරු වුණාම පැවිදි වෙච්ච මුල් කාලේ පටන් හුරු වුණාම කාලයක් යනකොට මහා කුණු කන්දක් වාගේ ජීවිතේ එකතු වෙන විශාල අකුසල ධර්ම සම්භාරයක්. මේ ධර්මපරයය තියෙනවා සංඛාර කූටෝ ඒව හෝති. මහරජෝ සංඛාර කූටෝ ඒව හෝති කියන. යථා ගරේ ගෙදරක ගත්තොත් දැන් එක දවසක් අතු ගාලා කුණු ටික එකතු කරන. දවස් දෙකක් තුනක් හතරක් අතු ගාලා කුණු ටික එකතු කරන. ඔය විදිහට මාසයක් විතර ගේ මුල්ලේ කුණු ටික එකතු වෙන විශාල කුණු කන්දක් වෙනවා. ආන්නේ වගේ. මුල්ම දවසේ කුණු ටික අයින් කළොත් දෙවෙනි දවසේ ටිකක් අයින් කළොත් එන කුණු ටික අයින් කළොත් කොච්චර කාලයක් ගියත් කුණු ඉතුරු වෙන්නේ. ආන්නේ වගේ. පැවිදි වෙච්ච මුල් අවස්ථාවේ පටන් මුල් තත්පරයේ පටන් සිද්ධ කරන්නට තියෙන්නේ ක්ලේශ ප්‍රහාණය වෙන අකුසල ධර්ම දුරු කිරීම පිණිස හික්මන එකයි. ඒ විදිහට හික්මනට පැවිද්දෙක් ගත්තොත් දැන් අපි ගත්තොත් අපි තරුණ කාලේ මහාන වුණා කියලා අවුරුදු 17 18 19 තුනට මහාන වුණාම අවුරුදු 20න් උපසම්පදා වෙලා මුල් අවුරුදු 5 10 පුරාවටම ගුරු ස්වාමීන් වහන්සේලාගේ ඇතුලේ බොහෝම සුවචව කීකරුව වෙන ඒ වගේම අර්ථ කතාව, තීකාව, පාළි විහරණ මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ ශක්ති පමණින් කටපාඩම් කරන්න මේවා ඉගෙන ගන්න ඕනේ. අතර කමතහන්, සතර කමතහන් ඇතුළු අනිත් කමතහන් පුහුණු වෙන්න ඕනේ. ඒ විදිහට පුහුණු වෙලා ඊතර වයසේ මැදි වයස සහ අවසන් කාලේ සමතේට විපස්සනාවට බැසගත් සිතින් වාසය කරනවා. ඒ අතර තවත් පරම්පරාවකට ඒ දහම් දැනුම ඒවා ලබා දෙනවා. ඒ දේවල් කරන්න ඕනේ. එතකොට එහෙම කරන කෙනෙක් වුණා ප්‍රමාදයටපත් වෙච්ච කෙනෙක් නෙමෙයි. අපි ඒක මොකද මැදි වයසේ කියලා. දැන් පළමු වයසේ මැදි වයසේ අපිට පළමු වයසේ බැරි වුණා සමත විපස්සනා වේදෙන. මැදි වයසේ
යනකොට අපි බලමු වයස බැලුවම මැදි වයසට හරි ඇවිල්ලා ඒ දේ සිද්ධ කරනවා කියන්නේ. මැදි වයස සිද්ධ කළා. මැදි වයසේ හෝ මේ ධර්මයේ හැසිරීම සිද්ධ කළා. එයත් අප්‍රමාදී කෙනෙක්. එයත් අප්‍රමාදී කෙනෙක් කියලා කියන්න පුළුවන්. අපි හිතමුකෝ මුල් කාලෙත් බැරි වුණා. මැදි වයසෙත් බැරි වුණා. ජීවිතේ පස්චිම වයේ සමන ධම්මං කරොන්තෝ බිකු පමාද විහාරී න හෝති. ජීවිතේ සැඳෑ සමයට එළඹිලා හරි ධර්මයේ හැසිරෙනවා නම් එහෙම පුද්ගලයාට ප්‍රමාද වූ පුද්ගලයා කියලා කියන්න බෑ කියනවා. අපි හිතමුකෝ බිහි කෙනෙක් හරි පැවිද්දෙක් හරි බිහි කෙනෙක් කියමු. බිහි කෙනෙකුට මුල් කාලේ ඉගෙන කියාගෙන ජීවිතේ හරි ගස්ස ගන්න ඕනේ. එහෙම නැත්නම් යටිම් ක්‍රමයක් හදා ගන්න ඕනේ. අමුදරුවෝ එක් විචු පෝෂණය කළා. ඒ ඉන්නතුරු ජීවිතයේ අන්තිම කාලේ හරි අවුරුදු 60 70 පහ වෙලා හරි බණ පදයක් අහන්නට බණ මඩුවකට එනවා. භාවනාවක් කරන්නට වාඩි වෙනවා. එහෙම කරන කෙනෙක් වුණත් ප්‍රමාදීෙක් කියලා එහෙම චෝදනා ලබන සුදුසු නෑ. මක් නිසාද? අප්‍රමාදානුලෝම පටිපදං පටිපන්නත්තා. අප්‍රමාදානුලෝම ප්‍රතිපදාවටයි යා බැසගෙන තියෙන්නේ. මේ අමා ධර්මයේ කියන්නේ එක දවසකින් ධර්මයේ හැසිරෙලා සතර දුකින් අත මිදිච්ච පිරිස හිටියා මේ ධර්ම මාර්ගය තුළ. එක ඕරාවකිනුත් සතර දුකින් අත මිදිච්ච පිරිස හිටියා මඟපල ලැබු. අවුරුදු 80 වෙනිද 90 220 වෙනිද බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඊළඟ තත්පරේ මඟපල ලැබු පිරිස හිටියා. හැබැයි ඒ අයට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පාරමිතාව සම්පූර්ණ වෙලා තිබුණා. එසේ නොතිබුණොත් ඒ දේ කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ওই වෙලාවකාරී මේ ශාසනයේ ප්‍රතිපදාවට පැමිණෙනවා. මේ උතුම් කුසල පතේට පැමිණෙනවා. දස පුණ්‍ය ක්‍රියාවලට පැමිණෙනවා. සීල සමාධි ප්‍රඥාවෙත් පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා නම් ආන්නේ පුද්ගලයා ප්‍රමාදී නෙමෙයි කියලා කියනවා. එයා ප්‍රමාද වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි යම් කෙනෙක් මුළු ජීවිත කාලෙම ප්‍රමාදයටපත් වෙලා හිස් කතා කර ගියොත් එහෙම අයට ප්‍රමාදයම තමයි දායාද වෙන්නේ. ප්‍රමාදයෙන් ලැබෙන අහිතකර ඵලමයි දායාද වෙන්නේ. ප්‍රමාදයට කවදාවත් හිතකර ඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්‍රමාදේන විද්‍යාය අබ්බහේ සල්ලමත්තනෝ. එතකොට දැන් තමන්ගේ හදවතේ ඇනලා තියෙන කෙලෙස් පුල් අප්‍රමාදීව උදුරා දමන්න. ප්‍රමාදයටපත් වෙලා වාසය කරන්නේ නැතිව. අත්තනෝ හදේනිසිතං රාගාදී පංචවිධං සල්ලම් තමන්ගේ හදවතේ ඇනලා තියෙන රාගාදී පස්වැදෑරුම් පුල් අරහත් මාර්ග විද්‍යාවෙන් අරහත් ඵල විද්‍යාවෙන් ඒ දක්වාම පැමිණිලා උදුරා දමන්න කියලා මේ ධර්මපරයයන් දේශනා කරනවා. එතකොට ඒ දේ සිද්ධ කරන්න සුදුසුම සමන් මාර්ගයක් තමයි උතුම් ශාසන පැවිද්ද කියලා කියන්නේ. ඒ පැවිද්ද ලැබුව වෙලාවේ ප්‍රමාදයට පත් වී වාසය කරන්න කියලා දැන් මේ දේශනා කළේ. ඉතින් අර සංවේගයටපත් වෙච්ච 500ක් පමණ භික්ෂු පිරිසට මේ දේශනාව සිද්ධ කළ අවසන් වෙනකොටම තමන්ගේ අදින් සිද්ධ වෙච්ච ප්‍රමාදයේ භික්ෂුන් වහන්සේලා මානසිකාර කළා. එසේ මානසිකාර කරමින් සියලු දෙනාම විපස්සනා භාවනාව ආරම්භ කළා. 500ක් භික්ෂුන් වහන්සේලා නොබෝ වෙලාවක් ඇතුළත සෞඛ්‍යසුන් නැසූ මහා රහතන් වහන්සේලා බවට පත් වුණා. බලන්න බුදු කෙනෙකුගේ පිළිත අනුකම්පාව උපකාරය ලැබෙච්ච හැටි. එදාපොත් එහෙම පිළිතක් පිළිසරණක් තිබුණා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා, මහා මොග්ගල්ලාන ආදී ඉරිදිමුතුන් වැඩ හිටපු නිසා අද වගේ කාලයක ඒ පිළිසරණ අපිම කැප වෙලා මේ උතුම් ධර්මානුශාසනාවට සුවච වෙලා කීකරු වෙලා අපේ ජීවිතවල අප සකසා ගන්න ඕනේ. ඒකට තමන්ම වැඩි උනන්දුවකින් වැඩි කැපවීමකින් මේ දහම් පරයයන් ජීවිතයට ගලපා ගන්න කල්පනා කරන වැදගත්ම කාරණය සංවේගයටපත් වීම. ඒ කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි ව්‍යසන මරණ මතින් දිවෙන ගමනක් කියලා සංවේගයටපත් වෙන්න ඕනේ. සංවේගයටපත් වෙලා කෙලස් තමන වීර්ය උපද්දවන්න. ආතාපිනෝ සංවේගිනෝ භවා. ඒ දෙකෙන් තමයි මේ සංසාර ප්‍රශ්නේ සදා කාලෙට විසඳාගෙන සාන්තමා තැනකින් අත්විඳීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ උදෙසා මේ උත්ථාන සූත්‍රයේ නැමැති ධර්මපරයය සියලු දෙනාටම මඟ පෙන්වන උතුම් පාරමී කුසල් වැඩෙන ධර්මපරයයක් මඟ පෙන්වීමක් වේවා කියලා බොහොම මෙත්තින් මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අද බෞද්ධ මාධ්‍ය ජාලයේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපල කර්මනාකරණ හා පක්ෂේරු විද්‍යාංශයේ 96-97 කණ්ඩායමේ සමාජිකාවන් ඒ සත්පුරුෂ පින්වත්තු ලැබෙත් වෙලා තමයි මේ පාරිශුද්ධ ධර්ම දාණය බොහෝ දෙනෙක් වෙත ළඟා කළේ. මේ ධර්ම දාණය අනුහසින් ඒ සියලු දෙනාගේම පිවිතුරු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ අය අද සඳහන් කරනවා 2026 හතරවන මාස 30 වන දින අභාවයටපත් වූ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ හා පක්ෂේරු විද්‍යාංශයේ 96 කණ්ඩායමේ සමාජික මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවයේ යෙදුණ ඒ රංගනිශාන්ත රාජපක්ෂ ආදරණීය සොහොයුරාට ඒ මිත්‍රයාට අද පුණ්‍යානුමෝදනා කිරීම මුල් කරගෙන තමයි ඒ තෙමස් පිරීමේ පින්කම නිමිති කරගෙන තමයි ඒ රංගනිශාන්ත රාජපක්ෂ මහත්මයාට මේ අතුදාර පුණ්‍ය සම්පදාව දැනේවා පෙනේවා අනුමෝදන් වේවා යන පරම උතුම් පැතුමින් යුතුව මේ ධර්ම දානමය පින්කම අද දවසේ මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ. මේ උතුම් ධර්මයේ දේශනා කිරීම වශයෙන් ශ්‍රවණය කිරීම වශයෙන් මනසිකාර කිරීම වශයෙන් උපද්දවාගත් අත්‍යුදාර පුණ්‍ය සම්පදාව කුසල මනසිකාරමය මේ පුණ්‍ය සම්පදාව ඒ සංඝනිශාන්ත මහත්මයාට ඒ වගේම සියලු දෙනාගේ නමින් මේ පරිලෝකීය ඥාති බන්දු වර්ගයාට සම්දේව රජතුමාට සතරවරම් දෙව් රාජවරු ඇතුළු දෙවියන් සහිත ලෝකයටම අනුමෝදන් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දෙවියන් සහිත ලෝකය මේ උතුම් පුණ්‍ය සම්පදාව ලබමින් සැනසෙත්වා. උතුම් ධර්ම ශ්‍රවණයෙන් දැරිත කරගත් පුණ්‍ය සම්පදාව හැම දිනාටම ශාන්ත නිවන් පිණිසම පාරමී කුසලයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සම්ම සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු සාධු